හලෝ ඉතින් අදත් ලස්සන ගමනකට අපි දෙන්න ලෑස්තිලා ඇවිල්ලා දැන් ඉන්නේ බෝඩ් එක පේනවනේ. දැන් ඉන්නේ නානුව ඔය. ඉතින් දැන් නානුවේ ඉන්නේ. අද අපි කොහෙද යන්නේ? නාන ඇහෙන්නේ මාසෙක. අද අපි යනවා කොහෙද? නාරංගල නාරංගල. නානුවෙන් ටිකක් දුර යන්න ඕනේ බතුල්ල පැත්තට. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. 8:40යි පරක් වෙලා තියෙන චුට්ටක්. දැන් නානුවේ ඉන්නේ. නානුවේ ඉඳන් නුවරඑළිය හරහා තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි යන ගමන් ආයෙ හම්බ වෙමු. එහෙනම් තවත් ලස්සන ගමනක් අරගෙන අපි දෙන්න ආයිත් ආවා. කලින් වීඩියෝ එකේ මූ තනියෙන් ගිහලා තිබ්බ මාව අහලලා. මේකේ අපි දෙන්නම ඉන්නවා. බලමු ලස්සන ගමනක් අරගෙන නාරංගලින් හම්බ වෙමු එහෙනම්. හලෝ ඔන්න අපි ආයිත් අපේ ගමන පටන් ගත්තා. දැන් ඉන්නේ මෙන්න මේ පාරේ. දැන් මේ පාරේ උඩට ගිහිල්ලා පඩි පෙලක් හම්බ වෙනවා කිව්වා. ඒකෙන් තමයි යන්න තියෙන්නේ. අපිට බයික් එක දාගන්න පුළුවන් වුණා තන. අපේ පද්මිශ්‍රී අයියා ඉන්නා. පද්මිශ්‍රී අයියා ගෙදර බයික් එක දැම්මා. දාලා දැන් ෂේප් එකේ උඩට යන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි යන්. කාලෙකින් යන්නේ එන ආසයි. මේ යන් එහෙනම්. පඩි පෙළ තියෙනවා. පඩි පෙළෙන් තමයි උඩට යන්න තියෙන්නේ. පොඩි වැස්සක් යන වැස්සක් එන්න වගේ. ඉතින් පොඩ්ඩක් ඉක්මන් කරලා යන්නේ හොඳයි. මොකෝ මේ දවස් ටිකේ උඩට වහිනවා හවස් වෙද්දී. නම් කළු අපි යනවා. එතනින් ගියාම හැම දිගටම පරිපෙල් තියෙනවා. ठीक है या රෝඩ් ට්‍රිප් එකෙන් පස්සේ යන මම යන පළවෙනි ගමන. කකුල් තාම හොඳ නෑ. නෑ රෝඩ් ට්‍රිප් එකෙන් පස්සේ අපි ගියා නේ බං. නෑනේ. කකුල් තාම හොඳ නැති හින්දා කන්න ටිකක් අමාරුයි. දන හිසෙම රිදෙනවා. මෙතන ලොරියක් එක කඩයක් තියෙනවා. ඒ කඩෙන් අහලා බලමු. අයි කන්දට යන්නේ ඇයි මේ පාරේ? මේකෙත්? මේ ඇතුළ පාරේ. thank you. නොහොම තමයි කන්ද පේන්නේ. මේ උඩම ටික මීදුමින් වැහිලා තියෙන්නේ. එතන පහලත් කට්ටිය නගිනවර. නෑමත් තියෙන. තාම ඉන්නේ අපි අර මිනිස්සු ගැවසෙන මේ ගමේ කට්ටිය ඉන්න දැන් පහු කරගෙන තමයි තාම උඩට යන්නේ. තාම අපි කැලේට ආවේ නෑ. ඒකෙන් තව ටිකක් දුර යන්න තියෙනවා මම හිතන්නේ. ආරෝහෙන් තියෙන එකේ
එහෙනම් කැලේට පිවිසෙන්න තියෙන ඔන්නම මතන උඩට තමයි යන්න තියෙන්නේ. එහෙනම් ලෑස්ති වුණා. දැන් තියෙන්නේ මෙන්න මේ අන්ද ඕම ඔන්න මේ පීක් එකට යන්න තියෙන්නේ. උඩ ටික නම් සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නේ. අපි පටන් ගමු. යා. In the streets, රැස්සනම් මේවා නගින්න බැරුව ඇති. මොකෝ මේ අර ලිස්සනා වගේ වෙන නිසා. රැස්සට කලින් උඩට යාගන්න බැරි වුණොත් තමයි ප්‍රශ්නේ. උඩ සෑහෙන්නම කට්ටිය ඉන්නවා වගේ. තේම පාරක් තියෙනවා. මෙතන බුදුහාමුදුරු කෙනෙක් ඉන්නවා. පිළිම වහන්සේ නමක් තියෙනවා. එන කට්ටිය ඉතින් මෙතනින් ආශිර්වාදයක් කරගෙන වැඳලා තමයි යන්නේ. යා. මේ තියෙන්නේ අන්ද. මෙන්න මෙතන මේ පාරෙන් කොහොමද ගිහිල්ලා එතනින් තමයි උඩට නගින්න තියෙන්නේ. යා. යන කෙනෙක්ගේ බෑග් දෙකක් වැටලා තියෙනවා. ඒක යනගම අරන් තියන්න කියලා කිව්වා. බලමු අපිට හම්බ වුණොත්. කාලෙකින් යන නිසා හරි මාසයි. හැබැයි ටිකක් මහන්සි. මේ තියෙන්නේ පල්ලෙහා පේන විදිහ. අපි ෂේප් එකේ ආයි ගමන පටන් ගමු. බෑග් එකක් තියෙනවා මේකම. මෙතන බෑග් එකක් තියෙනවා. මොකද කරන්නේ? අහමුද මෙතන ඉඳලා? උඩ කවුද ඉන්නේ? උඩ කවුද ඉන්නේ? මේ බෑග් එකක් තියෙනවා කොලංගල. බෑගේ අරන් යන්න. කො
මචා බෑග් එකක් තියෙනවා ඔයගොල්ලන්ගේ මේ බෑග් එක ඒගොල්ලෝද මේ මෙතන තියෙන කළු පාට එකක්ද කළු පාටද කළු පාටද ඒක උඩට ගේන්න ඕනේද එලගිරි හරි මචං හරි මේ අයින ගහයින තියන්න එලගිරි නෑ ඒ අපිට නෙමෙයි බෑග් එකයි කෝක් බෝතලයකුයි තියෙනවා ඒ දෙක පැත්තකින් තිබ්බා වැස්සේ ඒක නම් පඩි හැදිලා තියෙනවා වගේ ලස්සනට තියෙනවා ෂේප් එක යන්න තියෙන්නේ හැබැයි පරිස්සමෙන් දැන් ගස්සට පස්සේ එහෙම යන්න බෑ සම්පූර්ණයෙන්ම මේවා ලිස්සනවා ඉඳ ගස්සට කලින් පරිස්සමෙන් පුළුවන් තරම් උඩට ය아가න්න එක තමයි එකට ගුණ ඊයේ හවස 5යි ගානක ඉඳන් 8යි ගානක වෙනකන් වැහලා තිබ්බා. එතනත් බෑග් තියෙනවා. රේන් කවරින් එක වහන්න මොකද නැත්තම් කාගේ වුණත් බෑග් එකනේ තෙමෙනවනේ ඒක හින්දා මෙහෙම ඒ බෑග් එකත් අහුවා තාත්තර කරලා තිබ්බා පුෂා එනවා ෂේප් එක ගියා පුෂා උලන්නේ නැහැ නේ ෂේප් එක යන් පුෂා එනවා බෑග් එක මෙතන පල්ලෙහා තියෙනවා මේ දෙකක් තියෙනවා නෑ නෑ මුකේ අපිට මේ අපේ අර කිකේ ඩ්‍රෝන් එක නැති වුණා. ඔව්. ඩ්‍රෝන් එක ක්‍රෑෂ් වුණා. ඔව්. ඉතින් මේ ගිහලා බහැලා එන ගමන් මේ අපි හොයනවා මචං හැමතැනම. ඔව්. ඊට පස්සේ බෑග් දෙක අරන් යන්න බෑනේ. අපි මේ හරියෙන් තියලා උඩ අරහේ හොය හිටියේ. ඊට පස්සේ ගෑනු දෙන්නෙක් ඇවිල්ලා බෑග් එක උස්සේ හොඳ වෙලාවට අනු දැක්කා. ඊට පස්සේ කෑ ගැවුවට පස්සේ මම මෙතන එක රේන් කව එකත් එක්ක ඒක වැහුවා මචං. අර අතන අර බෑග් එක අර කෑ ගැවුවට පස්සේ අපි උඩින් ඉඳලා කෑ ගැවුවා අතන. ඊට පස්සේ දිව්වමු. මේ බෑග් එක විසික් කරලා දිව්වා. පාට ඩයල් ඉන්නේ බලාගෙන ඉන්න. මේ උඩ එන පාට බිසි ඈ. ඒ කියන්නේ සෙට්ටිං අප්‍රෝ සෙට්ටිං කොහොමරි 30ක් විතර ඉන්න ඕනේ. අප්පත්. ඒ කියන්නේ සෑහෙන නාස්තියලා ඇත්තේ. නාස්ති කියන්නේ නයිට් මේල් දාවේ නෑ නෑ. මේ ඩ්‍රෝන් එක හම්බුණාද නෑ? නෑ මචං. මගේ නෙමෙයි අර. අපේ අනිත් එකේ මමත් මම තනියම ආවේ උත් තනියෙන් ඇවිල්ලා තිබ්බේ. ඔව්. ක්‍රෑෂ් වුණා කියන්නේ මොකක්ද උනේ මේ උලඟට අහු වුණාද? උලඟට මොකක් හරි වෙලා ගලක වැදිලා වෙන පැත්තක ගිහිල්ලා වාගන්න මේ ජීප් මේව පෙන්නන්නේ ලොකේෂන් පෙන්නන්නේ නෑ. එව්ව කාරුණත් මේ අපි ඉතින් සපෝට් එකක් දුන්නා. ඒක දෙන්න කියලා දාලා දැන් මේ උඩද ඒගොල්ලෝ වෙනත් තාම මේ හරියට. එයා ඒ පල්ලෙහාට
ඒ කියන්නේ මේ පැත්තටද වැටලා තියෙන්නේ? ඔව් මේ ගල් වලින් උඩ මසය හොයන්නත් තමයි මේ ඉස්සම යන්නත් බෑ. ඔය කියන්නේ පාරේ නෙමෙයි පාරෙන් පිට. මම රංගාලේ යමන්. ඔව් මේ නේ. කර ඉස්සර කරගෙන. හරි මචං හරි එළියෙන්. පරිස්සමෙන් මචං. හොඳ ඩයල් එකක් උදව් කරන්න ගිහිල්ලා බෑග් දෙක තියලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටියට සබාදානවත් උදව්වක් වුණා. අම්මේ මම සබාදාම් වැඩ කරා. උඩ පට්ට බිසී කියලා කිව්වා. මේකට තමයි මට ටිකක් ආස නැත්තේ. මිනිස්සු ගැවසෙනකොට පරිසරයේ සුන්දරත්වයෙන් ඉන්න හරිම අමාරුයි. කමන්නේ. යංකු විශා පල්ලේ යනවා පොරට මම ඒක පොරේ බෑග් එකක් අරගත්තේ ෂේප් එකේ පේ විශා මෙතනට ආවම අතෙන්ට ගියා අතෙන්ට යන්නේ කචුට්ට ගියා හරිම මහන්සි මේක මේ ගොඩක් අමාරු නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ උදේ ඇවිල්ලා හවස වහිනවා නම් බෑග් මුත් අරන් ඉන්න නැතුව වතුර බෝතලයක් විතරක් අරගෙන වතුර බෝතලේ දාගන්න. තව මොන හරි එනර්ජි මොන හරි චොක්ලට් මොන හරි ටික රටකජු ටිකක් එහෙම කන්න දාගත්තට කමක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ ලොකු බෑක්පැක් උස්සගෙන එනවා නම් මේ කන්දර මෙහෙම කෙලින්ම තියෙන නිසා මේ ටිකක් අමාරුයි. ඒකින්ද මේ ඒක ගැන සැලකිලිමත් වෙන්න එනවා නම් කට්ටිය. බයිකට සාමාන්‍ය කන්දෙන් භාගයක් විතර නැගලා බඩුත් උස්සගෙන ඉස්සර නගිනවා කියන්නේ සාහෙන්න හොඳයි. මේ චොක්ලට් ඔබේ බෑග් එකේ තියෙන්නේ. ගනි මම දන්නේ නැහැ තියෙන තැන. මේ ඒක නිසා මේ එනවා නම් ඔයගොල්ලෝ බෑක්පැක් එක රැයක් නවතින්න එනවා නම් පැය දෙකමාරක් විතර කාලේ තියාගෙන ඉන්න. මොකද මේ දැන් මේ ලේසි මේ වැස්ස නැති නිසා මීදුම විතරක් තියෙන නිසා ලේසි. හැබැයි සමහර දවස්වලට වහිනකොට සෑහෙන අමාරුයි මේවට එන්න. ඒකින්ද අර ඔයගොල්ලෝ වැඩිපුර පැයක් දෙකක් විතර තියලා එන්න. ඒතකොට ඔයගොල්ලන්ට හිමින් උඩට යන්න පුළුවන්. පොඩි හයිකයක් වුණත් මෙහෙම කෙලින් තියෙනකොට අර බඩුත් එක්ක යන්න ටිකක් අමාරුයි. සහ සමහරවිට නම් මීදුමින් වැහෙනවා සම්පූර්ණයෙන්. ඒකට ඉතින් කිසිම දෙයක් පේන්නේ නැති වෙනවා. ඒ හින්දා පරිස්සමෙන් එන්න. කුෂා මහන්සි යන්නත් එක්ක කපුද මචං? යාළුවෙක් ඇවිල්ලා කොහොමද යුකේ අපි යට දීලා බලමු. බලන් ගියා. අර මේ දාන ගමට පිට වෙන්නේ. කලකම් කවුද? ඈ? කොහොමද? අපි ආදරයට මචං කියන්නේ මචං.
අපි ඒ වීඩියෝ එක බලුවා මේ මාර ලස්සනයි මචං. මේ හරි ආදරේ හිතනවා මචං. ඒකයි මේ මචං පුරුදුලා තියෙන්නේ මචං. මේ කෑල්ලක් කවු මචං. එනවාද? අපි ආයි චොකලට් කාලා බල්රාලට දීලා යව පල්ලෙහාට යවලා අපි උඩට යන්න පටන් ගත්තා. ඒත් එක්කම පල්ලෙහා ඉන්න සෙට් එක උඩට අපිට ලං කරලා ඉන්නේ. ඒ සෙට් එක සිංගු එහෙම දාගෙන මම ඉන්නේ. මොකද තමයි අකමැතිම මම මේ මොකෝ පොඩ්ඩක් සද්ද නැතුව නිස්කාරණේ ඉන්නාවාම මෙතනත් අර සිංදු දාගෙන පර්පස් වෙනස්. ඕ හලෝ කොහමදට කොහමද මෙතනත් ඉඩ තියෙනවා. මෙතන ඕ අයියේ ඉතින් අපි බෑග් ටික මෙතනින් තිබ්බා. මෙතන කෑම් කරන්න යන්නේ. අපි උඩටම යමු. යා බාර නැති වුණාට පස්සේ එක මාර සැහැල්ලුයි. ඉතින් නාරංගල આવොත් අනිවාර්යෙන්ම නාරංගල පීක් එකට ඕගොල්ලෝ වෙනවම තමයිනේ. ඉතින් අපි දෙන්නත් බෑග් අත් මතනින් තියලා එතන අපේ ආරක්ෂකයා ඉන්නවා. අපි ආවා පීක් එකට. හරිම ලස්සනට තියෙනවා. පලාතම අපේ අයගෙන් පිරලා තියෙන්නේ මේ තියෙන වටේ. කන්දෙන් පහළ මීදුම ටික ලස්සනයි. උඩ මිනිස්සු ඇවිල්ලා ජලා කරලා බිස්කට් කොලයි චොක්ලට් කොරයි කොහොම හරි. ඉතින් අපි පැයක් එකහමාරක් විතර යනකොට අපි උඩට ආවා. ලොකු ප්‍රශ්නයක් නැහැ. අර මෙහෙම කන්ද මෙහෙම කෙලින්ම වගේ තියෙන හින්දා ටිකක් බෑග් දාගෙන උඩට එන්න අමාරු එක විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. සහ මෙතන උඩට එද්දි සෑහෙන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ අර නිදහසේ පරිසරයේ ඉඳින්න එනවා නම් දැන් ඉතින් මේ ඒ කියන්නේ පීක් එකේම මේකට දාලා මුන්ට මේක මේ මෝඩක් කරන්න ඕනේ මන් දන්නේ පීක් එක. අපි දැන් ඉන්නේ නාරංගල ඉතින් නාරංගල මුදුනේ. මොනවද හිතෙන්නේ? හරි මහන්සි. ඔව්. අයි මහන්සි. කාලෙකින් අපි කාලෙකින් ගියේ නෑනේ ඔයාලා. ඔව්. ඒ කියන්නේ අපි මේ අර රෝඩ් ට්‍රිප් එකෙන් පස්සේ ඉන්ජර්ඩ් වුණාට පස්සේ කියන්නේ දැන් මේ කුෂත් මඩොල්සිම ගියා මේ එතන මම බයික් එකේම යනගෙන උඩටම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වුණ නැහැනේ. එතකොට අර ඒ කියන්නේ දැන් මෙහෙම එකපාර එහෙම ඉඳලා නගිනකොට ඒක පොඩි තියෙනවා ප්‍රශ්නයක් මේ කියන්නේ ලේසි නෑ එහෙම. ඉතින් ඒක හින්දා මේ පොඩ්ඩක් කිලෝයක් කතක් දෙක සැරේ උස්සගෙන එකපාර නගිනවා කියන්නේ ලේසි නෑ.
අපි අදාවා නාරංගල ඇවිල්ලා දැන් අපි ටෙන්ට් එක අටෙව්වා. ටෙන්ට් එක අටවලා දැන් එළිය වහින්න පටන් ගත්තා. දැන් වෙලාව 4 මාට විතර ඇති. වහින්න පටන් ගත්තා. කොහමද අද අපි පොඩි වැඩක් කරනවා කියලා හිතාගෙන ආවේ. උෂායකට ලහියේ ලෑස්ති වෙනවා. මේ කලින් අපි ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මේ ඒ කියන්නේ අපි කෑම එහෙම ලොකුවට අරගෙන නැහැ. මොකද හදන්නේ අපි හරි කම්මැලි හදන්න සහ මේ පොඩ්ඩක් කෑම හදන එක තව යාළුවෝ කට්ටියක් එක්ක ගියාම තමයි කරන්නේ. අපි සාමාන්‍යයෙන් මෙහෙම දෙන්නේ අපි දෙන්න ආවම මෙහෙම කෑම හදන්නේ නැහැ. මොකද මුත් කම්මැලි මාත් කම්මැලි මේ ඒක හින්දා කොහොම හරි ඉතින් ඒක නිසා වෙනසකටත් එක්ක අද හිතුවා මොන හරි හදනවා කියලා. ඉතින් උෂා මේ අද මොනවද හදන්නේ? අද හදන හොඩ්ඩෝ. මට සිරි කොල්ලස් දෙලක් නැහැ. තෙල් එක ලිපේ. අද හදනවා හොඩ්ඩෝ බන්ස්. අපි බන්ස් අරගත්තා. ඊට පස්සේ සොසේජස් අරගත්තානේ. සොසේජස් අරගත්තා දැන් නිල්විස්. ඔව්. ඊට පස්සේ දැන් තෙල් ටික දාලා තියෙන්නේ. ඉතින් මේ කුක් ක්ලාස් තියෙන හැටි මේ ඉතින් බලමු. අද එහෙනම් අපිත් එක්ක ඕගොල්ලොත් හොඩ්ඩෝ කමු. අපේ පළවෙනි හොඩ්ඩෝ බන් එක හදලා තියෙන්නේ. දැන් ඔන්න කුසයි මායි බෙදාගෙන කන්න හදන්නේ. මේ පළවෙනි එක එහෙනම් පොඩ්ඩයි දාන්න. ඔන්න අපි බන්ස් පන්න යන්නේ නේද? පළවෙනි හදපු බන් එක. Cheers. අපි බන් එකක් හදුවා. Apa aja? ඇතර රායි අපි මේ දවල්ට කාලක් නැතුව ඉන්නේ බඩගින්නේ. මම තාම හදනවා. ඉතින් ඔන්න අපි මන් කනවා. අපි දැන් හරියට හදලා ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ගන්නම්. ඔන්න ඉතින් උෂාගේ කිචන් එකේ වැඩ ඉවරයි. වැඩ ඉවරයි කියන්නේ දැන් අස්පස් කරලා සේරම කරලා ඉවරයි. දැන් තියෙන්නේ අපිට සර්ව් කරන්න තමයි. ඉතින් අපි දැනට හදලා තියෙනවා අරගෙන දෙන්න බං. මොනවද කියලා? හොඩ්ඩෝ. ඔව්. මේ තියෙන්නේ හොඩ්ඩෝ. සමහරවිට සෝස් දාපු අශලාපු හොඩ්ඩෝ. අර මේ කඩේ තියෙන හොඩ්ඩොක් තරම් නම් කොහෙද නැහැද? තාච්චි පුරේ හින්දානේ මේ සෝසේජස් කපන්නවා. හැබැයි ඒකට වඩා ක්වොලිටි කියලා මට හිතෙනවා. මොකද ඒකේ මෙච්චර දිගට දෙන්නේ නැහැ. ඔව්. චුට්ටයි දෙන්නේ. ඔව්. මේකේ ෆුල් සේනවා කරලක් තියෙනවා. ඔව්. ෆුල් සෝසේජ් එකක් කරලක් තියෙනවා. තියෙනවා. මේ හරි ඒක තියෙනවා. තාම මොනවද තියෙන්නේ? ආයි හොඩ්ඩොක් තියෙනවා. මෙතන හොඩ්ඩොක් දෙකක් තියෙනවා. මේක අපි වෙන විදිහකට හදුවේ. මේ වෙන විදිහට හදුවේ මේ වෙන විදිහට හදුවේ. අනිත් අතට මේක ගන්න. ඒ කියන්නේ මේ දෙකේ තියෙන වෙනස තමයි මේකට මුලින්ම බටර් දැම්මා. බටර් දාලා තමයි ඊට පස්සේ තමයි සොසේජස් දැම්මේ. මේකට බටර් දැම්මේ පස්සේ. එතකොට මේ දෙක වෙනස්. ෆ්ලේවර්ස් දෙකක් තියෙන්නේ දැන් මේ අර එහෙම අර නිකන් කිව්වට බෑ මේක මෙයාගේ මේ කුෂාගේ මේක රෙසිපි එක. තුනේ තියෙනවා. නෑ නෑ එපා. හරිද? ඒ අතුනේ එපා. ඊට පස්සේ කුෂා වෙනම හැදුවා අපිට සොසේජ් වෙනම තියනවා. ඔව්. මේ ඒක සිරියස් කරන්නේ. මේ මෙතන මේ තන්දුරකින් කඩාගත්තා දැන්.
සොසේජස් ගහෙන් කඩුවේ ගහෙන් කැඩුවේ. මේ ඉතින් දැන් අපි හදන්නේ දැන් අපි මෙහෙම කෑමක් කලින් කාලා නැහැ. අපි හදලා මෙතන මෙහෙම කෑමක් කාලා නැහැ. ඉතින් ඔන්න ෆස්ට් ටයිම් දැන් කන්න යන්නේ. එහෙනම් හම් එහෙනම් ඔන්න මම පටන් ගන්නවා. Saya udah bayang nggak kali? ඇත්තටම අර මේ Selesai mau nih? මම කියන්නේ අර මම දන්නේ නැහැ කියන්නේ Kilian garlic sauce ada. ඔය කියන්නේ මෙහෙම හදලා මෙහෙම අර අමාරුවෙන් හදලා දැන් මම සාමාන්‍යයෙන් එහෙම කෑම හදන්නෙම නැහැ. මම කන්දකටම කෑම හදනවා බොහොම අඩුයි. මෙහෙම අර එහෙමත් ඉඳලා හිටලා මෙහෙම හදලා කෑවහම මේ මාරම රහයි. ඒක මේ ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ මේ මොකද්ද කියලා කටක් කාපු ගමන් නිකන් මොකද්ද වෙලා යනවා. ඉතින් එහෙනම් අපි දැන් දවල්ට මේවා තමයි කන්නේ. අපි බලමු රැටත් උෂා සර්ප්‍රයිස් එකක් දෙන්න බලාගෙන ඉන්නවා කට්ටියට. Drumstick kan udah. Belalang. ඉතින් අපි බලමු දැන් ඇස්සත් එක්ක කාලා දැන් ආයි බලන්න ඕනේ එළියට බහින්න නම් බැරි වෙයි. එළියට පොඩ්ඩක් යන්න පුළුවන් වුණොත් එළියට ගිහිල්ලා බලනවා. එහෙනම් අපි කන්නම් ඈ. මාරම රහයි. අර කටේ හැමදාම ගෑගෙන කෑමට පාඩු නැති කෑමක්. කොහොමhari අපි නම් කෑමක් ඇදුවා ඇවිල්ලා. මේ ඔයගොල්ලෝ හදලා ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙදර හැදුවට වඩා මේ කන්ද කැවිලා පොඩ්ඩක් හදලා බලන්නකෝ. ඒක ඒ කියන්නේ ඒක වෙනම රහක් තියෙන එක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. මාරහයි. ඉතින් ඔයගොල්ලොත් කන්ද නගින්න එන්න. ඇවිල්ලා මේ වගේ රසට උයන්න. ඇවිල්ලා එක්ස්පීරියන්ස් එකක් අරගන්න. අපි ඒක ඇත්තටම වින්දා. ඒ කියන්නේ මමයි මේ ඒ කියන්නේ ආයි කරන්න ආසයි හිතන එක්ස්පීරියන්ස් එකක්. අර අපි දෙන්න ගියාම ඉතින් එහෙම මේ සාමාන්‍ය උයන්නේ නැහැ. ඉතින් මේ හතර වටේ ඇවිදලා කරලා රැයට ඇවිල්ලා මොනවා හරි ඔය නූඩල්ස් මොනවා හරි එහෙම නැත්නම් ඔය කෝපි එකක් බීලා හරි එහෙම නිදා ගන්න. මේ ඒක හින්දා මේ අර මේ ෆන් එක ගන්න බැරි වුණා අපිට. ඉතින් කොහොම හරි ඔන්න අද ඒක කරා. එහෙනම් අපි ආයිමත් තව සර්ප්‍රයිස් එකකින් අද රැයට හම්බ වෙමු. මේ මාරයි. ඒ කියන්නේ අර ඒක ෆස්ට් ටයිම් නිසා මේ අර ඒක කියන්නේ දැනෙනවා වැඩි. ඒක හින්දා මේ
ඉතින් ඕගොල්ලොත් ඇවිල්ලා මේ වගේ තැනක ඉඳගෙන හොඳට මොනවා හරි හදලා කාලා බලන්න ඔය එක රස. එහෙනම් මේ මං කියනවා මේ නැත්තම් මට කන්න වෙන්නේ. බයි බයි බයි. බයි බයි.